මගේ YouTube channel එකට ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. අද ඔෆිස් යන දවසක්. මම මුලින්ම දාපු YouTube වීඩියෝ එකත් work day vlog එකක්. ඒක බැලුවේ නැත්නම් ගිහින් බලන්න එන්න කියලා මම ඔයාලට ආරාධනා කරනවා. අද ඉතින් සමුද දවසක්. මම අද ටිකක් නේ. ඔව්. චුට්ටක් විතර වෙනදට කලින් නැගිට්ටා. උඹට කියන්න ඕනේ නෑනේ. මම මාරම comfortable zone එකක ඉන්න කෙනෙක්. අපේ අම්මා තාත්තා මල්ලි ඒතර මගේ වටේ ඉන්න මගේ සමීපම කට්ටිය නිසා මම ගොඩාක් පහසුවෙන් ඒ වගේම සැහැල්ලුවෙන් තමයි ජීවත් වෙන්නේ. ඉතින් ඒ සැහැල්ලුව පහසුව එකම මට තේරිලා තියෙනවා මම කම්මැලි වෙනවා කියලා. ඉස්සර ගෙදර ඉද්දිම තාත්තයි මල්ලි හැමදේම වගේ කරලා දුන්නා. කෑම බීම ඔක්කොමත් නැන්දා ඉතින් හදලා ගෙනත් දෙනවා. පොඩි කාලේ නම් ওই විදිහට තමයි ඉතින් මගේ කාලේ ගත වුනේ. දැන් වැඩට යද්දිත් උදේට තාත්තා ට්‍රේන් එකට ගිහින් දානවා. ආය හවසට ස්ටේෂන් එකට එනවා. නැන්දා වෙනද වගේ මට කැම ටික හදලා දෙනවා. ඒත් මේ ළඟකදී ඉඳලා මට හැමතිස්සෙම කල්පනා වෙන දෙයක් තමයි ඇයි මම මෙච්චර කම්ෆර්ටබල් විදියට ඉන්නේ කියලා. දැන් මේක බලන කෙනෙක්ට හිතෙන්න පුළුවන් මෙහෙම ජීවත් වෙන්න තියෙනවා නම් හොඳයිනේ කියලා. ඒත් එහෙම එකක් නෑ. එහෙම ඉන්න ගියාම වෙලාවකට හරියම අපත හැංගීමක් එනවා. ඉතින් මම තීරණය කරා අද උදේ වෙන්දර වෙලා ටිකක් වෙලාසන නැගිටලා මට පුළුවන් විදිහට මම මොනවා හරි හදාගෙන කන්න අරගෙන යනවා කියලා. අපේ ගෙදරින් කවදාක්වත් මට ඔයා මේක කරන්න, ඔයා ආරක කරන්න, ඔයා ආර ජොබ් එක කරන්න ඕනේ, ඔයා මේක කරන්න ඕනේ. කොටිම කියනවා මට ජොබ් එකකට යන්න කියලාවත් නෑ අපේ ගෙදර අය. මට මතකයි අපේ අම්මා හැම මම මේ ජොබ් එකට යන්න ගත්ත මුල් දවස්වල පාන්දර හැම නැගිටිනවා මහන්සි වෙනවා යයි කියන්නේ පේනවනේ. ඒතට යාබල කිව්ව දෙයක් තමයි ඔහොම යන්න ඕනේ ඔයා ගෙදරට වෙලා ඉන්න කියලා. මම හිතන්නේ ඒක නම් ලොකුම හේතුව වුණේ මොකද මම ඒ දවස්වල පාන්දර 5:00 විතර ගෙදරින් ගියා 5:00 විතර ආයේ ගෙදර ඉදිරිය 8යි 9යි. ඒ දවස් ඇත්තට මට ටිකක් අමාරුයි. හැබැයි මම ඒ දවස්වල කැමැත්තෙන් තමයි වැඩට ගියේ. මර අයියෝ මට ස්ට්‍රෙස් එහෙම එකක් ඇත්තටම තිබ්බේ නැහැ. කොහොම හරි ඉතින් මම තීරණය කරා මෙහෙම හිටිය ඇති තනියම පුළුවන් විදිහට මම මගේ වැඩ ටික කරගන්න ඕනේ කියලා. තව හේතුවක් තමයි මම යන ට්‍රේන් එක හලාවත ඉඳන් කොහෙද එන්නේ. හලාවත හරි පුත්තලම හරි ඉඳන් එන ට්‍රේන් එකක්. ඉතින් දැන් අපේ ස්ටේෂන් එකට එද්දි ඒක සාමාන්‍යයෙන් 6:00 විතර වෙනවා. ඒක හලාවතින් වගේ පටන් ගන්න 4:00 ඔන්න ඔය වගේ වෙලාවකට. ඒතර මං කල්පනා කරන ඇත්තම එහි ඉඳන් එන මිනිස්සුත් ඉන්නවනේ ඕකේ. ඒතර ඒ මිනිස්සු මටත් කලින් නැගිටින්න ඕනේ, කෑම හදන්න ඕනේ, ඒ ටික කරගෙන තමයි මිනිස්සු එන්නේ. ආයෙ ඒගොල්ලෝ ගෙවල් වලට යද්දිත් එහෙම. හැබැයි මම මෙච්චර ඒතර මට සාපේක්ෂව මේ මිනිස්සු දුරින් ඉන්නේ. ඒතර මං කල්පනා කරපු දෙයක් තමයි එයාලට එහෙම කරන්න පුළුවන් නම් මෙච්චර ළඟ ඉන්න මම ඇයි ඇත්තට මම හිතන්නේ ඒක තමයි හේතුව මම මෙච්චර නිකන් මොටිවේට් වෙන්න දැන් මම මේ වැඩ ටික තනියෙන් කරගන්න ඕනේ කියලා හිතන්නත් හේතුව මම හිතන්නේ ඒක තමයි. ලොකුකමකට කියලා නෙමෙයි මම සාමාන්‍යයෙන් බස් එකක මම ওই ට්‍රේන් එක යන්න ගත්තෙත් කොහොම හරි ඔය දැන් වැඩට යන්න ගත්තට පස්සේ පොඩි කාලේ එකපාරක් හරි දෙපාරක් හරි ඔය ට්‍රේන් එකේ ගිහින් තියෙනවා. බස් එකේ වුණත් අර එහෙම මට යන්න එහෙම chance ඇවිල්ලා නැහැ. මම කැම්පස් එකේ නම් බස් එකේ ගියේ. හැබැයි ඒකත් ඉතින් තාත්තා හයිවේ එක ගාවට ගිහින් දානවා. එතෙන් ට්‍රාන්ස්පෝර්ට් එක ගෙනවා. එතනින් ඔහොම තමයි ඉතින් උනේ. දැන් මම මෙතෙන් දැන් මම ට්‍රේන් එකේ යනවා ආයෙ බස් එකේ යනවා ආයෙ හවසට ආයෙ බස් එකේ යද්දි තමයි මම ට්‍රේන් එකේ ඉන්නේ. එතකොට දැන් මට වෙනදට වඩා මිනිස්සුත් එක්ක මම ඉන්ටරැක්ට් වෙනවා මම දේවල් දකිනවා. අර ඒවත් එක්ක මට සෑහෙන ඉරිජ දෙයක් තමයි මම ඇත්තටම ඉන්නේ සෑහෙන සේෆ් සෝන් එකක් ඇතුලේ නේද කියලා. මගේ වටේ ඉන්න මිනිස්සු මාව එහෙම සෑහෙන ප්‍රොටෙක්ට් කරලා තියෙනවා නේද මම ජීවත් වෙලා තියෙන්නේ කොහොමද කියන එක ගැන මට මාර සතුටුයි. නමුත් ඒ තනි පැත්තට බය හිතුණා මොකද කවදම හරි මට ওই දේවල් ටික නැති වුණොත් එහෙම මම තනියෙන් කොහොමද හිටගන්නේ කියලා. හිටගන්න කියන්නේ තේරෙනවා කියන එක කියන්නේ මම කොහොමද තනියෙන් මිනිස්සෙක් විදිහට මේ සමාජමය ලෝකේ ජීවත් වෙන්නේ කියලා. ඒ නිසාම තමයි මම තීරණය කරේ ටිකක් වෙනතර වඩා ටිකක් දේවල් ගැන
බරපතල විදිහට ටිකක් හිතලා දැන්වත් පිළිවෙලකට ඉන්නවනේ කියලා තමයි මම දැන් අද උදේ නැගිට්ටේ. අද මම අරන් ගියා සැලඩ් දෙකකුයි චිකනුයි. මමයි මගේ ඔෆිස් එකේ යාළුවායි අපි දෙන්න සාමගි විසමක් අත්සන් කළා. අපි දෙන්න බෙදාගෙන කැම ටික අරගෙන එමු කියලා. මොකද එයත් බෝඩ් වෙලා ඉන්නේ. ඉතින් මම කලින් දවසේ කියන්නේ ඉරිදා ගෙනියන්න ඕනේ කැම ඒව ටික ඔක්කොම කපලා කරලා තිබ්බා. චිකනුත් ගම්මිරිසුයි ලුණුයි ඒ ටික දාලා මැරිනේට් වෙන්න තියලා තිබ්බේ. ඊට පස්සේ අද උදේ මම නැගිටලා සලාඩ් එක හදාගත්තා. ඊට පස්සේ චිකන් එකත් එයා ෆ්‍රයි කරා. මම මැරිනේට් කරන්න කියන්නේ මම අර මේ දැන් සැරෙන් හදාගන්න බැරි නිසා මම එකපාර සාමාන්‍ය මැරිනේට් කරනවා. ඉතින් එහෙම දාලා තිබ්බට පස්සේ මේ අද උදේ මම එයා ෆ්‍රයි කරලා දාද්දි මට හිතුණා වැඩි වෙයි කියලා. අයියෝ ඒත් එයා ෆ්‍රයි එකෙන් එළියට අරගෙන බලද්දි ඒ ටික නෑ චූට්ටක් වෙලා. මොනවා කරන්නද දැන් ටයිම් එකත් මේ අඩුයිනේ. ඊට පස්සේ ඉතින් මේ ඔන්න ඔය කමක් නැහැ කියලා අරගෙන ආවා. කොහමද මගේ යාළුවා කිව්කම්බ සලාඩ් එකකුයි පරිප්පුයි බතුයි හදාගෙන ඇවිත් තිබ්බා. අවුලක් නෑ. කැම ටික ඔක්කොම වගේ රසට තිබ්බා. බඩත් පිරුණා මේ අර අපි දැන් ඇත්තටම අපි අද බත්ෙන් පොඩ්ඩයි කෑවේ සලාඩ් ඒව අපිට වැඩිපුර තිබ්බ නිසා ඒ වුණාට මේ බඩ පිරුණා. ඊට පස්සේ හවස් වෙන්න වැඩ ටිකක් එහෙම ඉවර කරලා අපි කැරම් ගහන්න ආවා. අනේ කවුරු හරි මේකට පවුඩර් වැඩිපුර දාලා අත තිබ්බත් ඇති ඉත්තෝ යනවා ආගියතේ. හැබැයි ඉතින් ඒකත් මරු වැඩේ. මම අද උදේ ඊට පස්සේ වැඩ කර ඉද්දි අපේ ප්‍රොජෙක්ට් මැනේජර් ඇවිල්ලා කිව්වා අද ඩිනර් අවුට් එකකට යනවා කියලා. ඉතින් මමත් ඒ ප්‍රොජෙක්ට් එකේ වැඩ කරපු නිසා මටත් ඉන්විටේෂන් එකක් හම්බුණා. මම ළඟදී ඉතින් වීඩියෝස් කරන්න ගත්තේ. ඉතින් මම කාගේ හරි වීඩියෝ එකක් එහෙම දැන් මූණ පේන්න දාද්දි සෑහෙන හිතනවා. මොකද සමහර අය මූණ පෙන්වන්න කැමති නෑ. ඒ වගේ දේවල් තියෙනවනේ. ඉතින් මේ වීඩියෝස් උත් එයාලගෙන් අහලයි මම පෝස්ට් කරන්නේ. රැස් වී දෙන සමනලියක ගියක් ලැබුණාම රැකගන්නම් දුර අවකාශී කිලී යනදාත පාවී කොස්නුඩු යති කුරුවි දෙත්තෙමුණාම තිරිතෙන්නම් මුළු හදපත්ලෙන් මහමෙරසේම රැස් වී දෙන සමනලියක. අපි ආවේ ITC එකේ ඩිනර් බුෆේ එකට. අපේ ඔෆිස් එකේ අනිත් අය අපිට කලින් ඇවිත් තිබ්බා. අපි යන්නේ චුට්ටක් විතර පරක් වුණා. ආව වෙලේ ඉඳන් අපිට උනේ එච්චර හොඳ දේවල් නෙමෙයි. බලන්න explain the current situation please. යන තැන වැච්චෙන්න. මුලින්ම මොකද දුන්නේ? මුලින්ම මොකද? මුලින්ම රෙසිඩෙන්සි හොටෙල් එක කියලා හිතාගෙන. ඊට පස්සේ ලොබි එකට යන ගමන් almost exit වෙන්න ගියා. ඊට පස්සේ අපි ලිෆ්ට් එකට නැග්ගා. number 3 තිබුණේ නැහැ. අනිත් ඔක්කොම ඉලක්කම් ටික තිබ්බා. ඊට පස්සේ එළියට ආවිලා හිටියන් පස්සේ කට්ටිය එතන කට්ටියක් ඉඳලා දැනගන්න ඕන වුණා නේද අපි එක්සැක්ට් කොහෙද යන්නේ මොකද්ද නේ කියලා. ඊට පස්සේ තමයි දැනුම් ගත්තේ 3 වෙනුවට R තියෙනවා. එතන R3 කියලා කියන්නේ 3 වෙනි සත්තුව කියන්නේ. තමයි මම දන්නේ 3 නැත්තේ R තිබ්බා. ඊට පස්සේ අපි ගිහිල්ලා තනක් පාගත්ත වාඩි වෙන්න. ඊට පස්සේ ගිහින් යනකොට එතන කරලා තිබ්බා. අරගෙන තිබ්බා. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ මොකද වෙන්නේ? පස්සේ අපි ඊපස්සේ කෑවා. අර කවුරුද කියලා හොස්ට් මේකක් ගැවටුණා. මොකක් හරි අර හන්දක් ගන්නවා. අයියේ වැඩි. අපි ඊට පස්සේ පොඩ්ඩක් බයයි කියලා හිතුණා. yes අපි ඒ තරම්වත් දෙයක් වුණ නැති එක සතුටුනා අපේ. අයි වොෂ්රූම් එකේ එළියට එද්දී yes අයි වොෂ්රූම් එක ඇතුළට කියලා. එතන කියන්නම නොහොම තමයි අද දවස ගත වුණේ. Hope you guys enjoy this video. Bye bye. සියසින් දුටු සීනයකින් පහසක් ගෙන එන්නම් හැබැයින් විදගන්න රහසින් ගෑමුදු සුවදින් උස්මක් පුරවන්නම් ළමදේවී දෙන්න රැස් වී දෙන සමනලියක ගියක් ලැබුණාම